හයි ගයිස් ඔන්න අද සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා. ඉතින් ඇත්තටම නාඩගම් ගොඩයි. මොකද හේතුව මේ පාස්කු ප්‍රහාරයට එරෙහිව දැන් අවුරුදු ගණනාවක් ගත වෙලා තවම මේ විදිහට පරීක්ෂණ කටයුතු තවම හරියටම තීන්දුව తీරන ලැබිලා නැහෙනි. එතකොට මේකත් එක්ක සලේ අත්අඩංගුවට කියනවා අර විදිහට අත්අඩංගුවට කියනවා ගෝඨාභය අත්අඩංගුවට ගන්න යනවා කියනවා මුන් තමයි මේකට වග කියන්න ඕන කියන එක දේවල් දැන් පැති පැති වලින් ඇහෙනවනේ. නාඩගම් ගොඩයි සමහරුන් මේ තැන් තැන් වල සත්‍ය ගහ කරනවා මම ගිනි තියා ගන්නවා කියනවා විවිධාකාර මායිකයි මේ නාඩගම් ගොඩයි. හැබැයි අපි හොඳට මතක තබා ගත යුතුයි අපේම අහිංසක අම්මලා තාත්තලා අක්කලා නංගිලා අල්ලා මේ සේරම මේකෙදි හිතා ගන්න බැරි විදියට මුන් මරලා දැම්මනේ. මේ සහරාන් ඇතුළු පිරිස මේ බෝම්බ ප්‍රහාරයත් එක්ක අපේම ආදරණීයන් මේ විදියට මැරිලා ගියා. එතකොට මේකත් එක්ක ඉන්දියන් බුද්ධ්‍යංශය විසින් 90 ඒ කියන්නේ මේ 100 වතාවක් විතර මේක දැනුවත් කරලා මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙනා කියලා. එතකොට මුන්ගේ VIP ආරක්ෂාව මුන් වැඩි කරගෙන තියෙනවා නම් මේ දේවල් එක්ක සමහර උන්ගේ තාත්තලා පුතේ අද පල්ලි යන්න එපා මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා කිව්වනම් මුන් දැන් ඇවිල්ලා තවත් මේ රටවල් හදන්න ඉල්ලනවානේ කාලකන්ණි. එතකොට ඌ ගෙදර ඉඳලා අනිත් ඒවුන් බිල්ලට දුන්නා. එතකොට උගේ තාත්තා කිව්වා කියලා පුතේ අද පල්ලි යන්න එපා මෙහෙම එකක් උගේ තාත්තා කොහොමද එනම් මේක දැනගන්නේ? මෙහෙම සිටුේෂන් වෙලා මේ ප්‍රහාරය ඉවර වෙලා පහුවදා මාධ්‍ය සාකච්ඡාවෙමු hina විවි මාධ්‍ය සාකච්ඡාව තියපු එක අපිට මතකනේ. අපිට අමතක නෑ ඌව මොකුත්. එතකොට එහෙම එක මුන් මේක සේරම දන්නවා. මුන්ගේ VIP ආරක්ෂාව වැඩි කරන්න පුළුවන් නම් දැන් ඉන්දියන් බුද්ධ්‍යංශය විසින් කාටද එතකොට මේවා කිව්වේ? මේ දේවල් ගැන පරීක්ෂණ කළ යුතුයිනේ. එතකොට හොඳට මතක තියාගනින්න අපි උඹලා අපේ පන්තිවල උඹ මේකට අහු වෙලා අන්තිමේට උන් වෙනුවෙන් පැතිවලට බෙදාගෙන මරා ගන්න තවම මරා ගන්න උන් වෙනුවෙන් තවම උන්ට කඩේ යනවා. විලි ලැජ්ජයිනේ. එතකොට ඒකයි කියන්නේ පක්ෂපාත ભેද වලට බෙදෙන්නේ නැතුව එකවන් එක්සිට ඉඳපල්ලා රට වෙන්නේ. අපි වෙනුවෙන් හිට ගනින්න. කොහෙවත් යන උන් වෙනුවෙන් හිට ගන්න එපා. මොකද හේතුව කොහෙවත් යන උන් උඹලට කරදරයක් වෙද්දි හිටියේ නෑනේ. එහෙම ඉන්නවනම් මුන්ට මේවා දැනගන්න තියෙද්දි ඇයි මේවා කිව්වේ නැත්තේ? සාමාන්‍ය මිනිසුන්ට ඇයි මේවා කිව්වේ නැත්තේ? මුන් දැන් VIP ලා කියමුකෝ. එතකොට ඇයි මේ මිනිසුන්ට මේ දේවල් කිව්වේ නැත්තේ? මේක ප්‍රශ්නයක් නේ. ඉතින් එතකොට මෙන්න මෙහෙම රටක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට දැන්වත් පක්ෂපාත ભેද වලට බෙදාගෙන මරාගන්නේ නැතුව උන් සේරම එකයි. ඒ වාගේ තැනක හිතන්න වෙනවා නේ. එතකොට උන්ට මේ මැසේජ් ටික ආවනම් මෙච්චර ඉන්දියන් බුද්ධ්‍යංශ වලින් දැනුම් දුන්නා නම් මේ ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. එතකොට මුන් කවුරුත්ම දන්නේ නැද්ද මේක? එතකොට අර එකෙක්ගේ තාත්තා කෙනෙක් කොහොමද කිව්වේ? පුතේ පල්ලි යන්න එපා කිව්වා කියලා ඌම කියනවනේ ඒක. එතකොට මෙහෙම සමාජයක අද තවමත් උඹලා උන් වෙනුවෙන් කඩේ යනවා. එතකොට හිතන්න ඕනේ නැද්ද මේ සම්බන්ධයෙන්? නේ? ඔන්න ඕක තමයි ඇත්ත. ඕක තමයි යථාර්ථය. ලැජ්ජ වෙන්න ඕනේ. රෙදි ඇඳගෙනද කඩේ යන්නේ කියලා. මේක හැමෝටම පොදුයි. මේක හැමෝටම පොදුයිනේ. මොකද හැම එකම අපි මූට කිය අපි මේ පුටුවට කියනවා පොහොට්ටුවට කියන අරකට කියනවා මේකට කියනවා බෙදාගෙන කඩේ යන එක දැන්වත් නවත්තපන්. ඔච්චරයි කියන්න තියෙන්නේ පැහැදිලිවම. මේවා විසඳෙනවද නැද්ද කියන එක ඉදිරියට බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ ගැන කතා නොකරමු ඉතින් එහාට. එහෙනම් ඉතින් ඔබගේ අදහසත් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකකින් දාගෙන යන්න. අද ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න කියලා. ජයෙන් ජය.